girls, welcome back කියලා පිළිගන්නවා මගේ YouTube channel එක ගැන තවත් සුවිසුරි වීඩියෝ එකකට. අද ගන්න තියෙන OBS එක ගැන සියලුම දේවල් තියෙන වීඩියෝ එක. ඔයාලා මෙතන OBS එක පෙන්නන්නේ නැහැ. මෙතන මම ඉතින් අයින් කරගත්තා. ඔයාලා OBS එක install කරලා open කරගත්තාට පස්සේ ඔයාලා මෙහෙම පෙන්නන්නේ නැහැ. ඔයාලා මෙතන තනිකර කළු පාට screen එක තමයි පෙන්නන්නේ. ඔයාලා මේක setting එක කියන්නේ click කරලා ඉන්න ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මෙහෙම ඔප්ෂන්ස් එක බලන්න පුළුවන්. ඔයාලා මුලින්ම ජෙනරල් කියන අයිකන් එකට යන්න. ඊට පස්සේ ඒ ජෙනරල් කියන එක නම් ඔයාලා මේ හයිඩ් ඔෆිස් දුන්නත් ඔයාලට අරක මිලියනේ දක්වා තියෙන එක ඔයාලට එකක් කරගන්න පුළුවන්. මේක දෙන්නේ නැහැ මම ඒක පාවිච්චි කරන තින්ද. ඉතින් ඔයාලට මේකෙන් වැඩක් නැහැ. මේක ඔයාලා ස්ක්‍රීම් කරනවා නම් ඔයාලා මේක YouTube කියලා දාගන්න. YouTube ඔයාලා කරගන්න එක දාගන්න. එතන ඔයාලට මේක account එකකින් කරන් එබුවා Gmail එකේ වරක් මේක වෙච්චා. ඊපස්සේ ඔයාලා output එකට පස්සේ මේක දාගන්න ඕන අනිවාර්ය simple. හරිද? එතන ඔයාලගේ gigabyte 170 වගේ දාගත්තා නම් හොඳයි. ඔයාලා හොඳ PC එකක් තියනවා නම් 5000ක් වගේ දාගන්න. මම 160 තමයි හොඳ high quality එකක් නම් මේක hard එක දාගත්තොත් ඔයාලා හොඳ high quality එකක් දාගන්න පුළුවන්. මේ දෙකම balance කරලා තියාගන්න. මම balance කරලා තියාගත්ත පස්සේ අනිත් ටික මෙතන ඔයාලා high quality දාගත්තා නම් ඔයාලා හොඳයි. මෙතන ඔයාලා MP40 දාගෙන මෙතනත් hardware හරි ඔයාලගේ මේක ඔයාලට VGA card එකක් නැත්නම් software දාගන්න නැත්නම් hardware දාගන්න. ඔයාලා VGA card එක තියෙනවා නම් hardware දාගන්න නැත්නම් software දාගන්න. VGA card එක තියෙන ඉඳන් hardware දාගන්න. VGA card එක නැත්නම් ඔයාලා මෙතන hardware කියලා පෙන්නන්නෙත් නැහැ. ඊට පස්සේ ඔයාලා මේ අනිත් ටික වැඩක් නැහැ. ඊට පස්සේ audio තියෙනවා ඔයාලා කැමති මේක 48 දාගෙන මෙතන set දාගන්න. මම set එකේ තියෙනවා ඔයාලා කැමති එකක් දාගන්න. හරි මෙතන තියෙනවා ඔයාලගේ monitor ප්‍රමාණය මෙතනට add කරගන්න. ඒක විතරයි තියෙන්නේ. හරිද? අපි බලමු hot keys වල add කරන්න පුළුවන්. මේ ඔයාලට තියෙන්නේ බාහිරයි මෙහෙම ලැබුවා මේක අයින් කරා backspace. නේ. ඔයාලට කැමති එකක් දාන්න පුළුවන්. මම ඉතින් recording එක පහසු විදිහට ආර්තාගෙන stop කියන එකට s දාගන්න. ඊට පස්සේ ඔයාලා ඒව කැමති එකක් දාන්න. අයින් කියනවා තමයි මෙන්න මේ advanced කියන එකට ගියාට පස්සේ ඔයාලා normal උඩ මේක high දාගන්න පුළුවන් normal දාගන්න. මම high දාගන්නවා ඉස්සරේ හොඳ හින්දා. මෙතන ඔයාලට මේක 11 දාගෙන මේක ඔය කිව් එක දාගෙන මේක 709ක් දාගෙන මේක ෆුල්ම දාගන්න. මේක ඔයාලගේ මේ ටික නම් ඇති කියලා හිතනවා නැත්නම් මේ ටික දාගන්න. ඊපස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක ඔක්කොම හදාගත්තට පස්සේ මෙතන apply කියලා icon එක ක්ලික් කරලා ඕකේ කියන icon එක ක්ලික් කරලා. ඊපස්සේ මේ ඔක්කොම ඔයාලට apply වෙලා තියෙනවා. හරිද? මේකට මගේ CPU press එක ඔක්කොම මෙතන පෙන්නනවා. ඔයාලට මේවා එහෙම අල්ලලා කැමති තැන් වල මේවා අරගෙන යන්න පුළුවන්. මම මේක full දාගෙන තියාගන්නම් ඉඳ ලේසි. ඔයාලට මෙතන ඔයාලට පේන. ඉතින් මම මේක අල්ලගෙන මේ අයින් කරොත් ඔයාලා මේක ගන්න ඕන නම් මගේ මොන ඉතින් අයින් කරනවා මම මේක අයින් කරනකො. මේක නම් ඔයාලගේ ඇත්තනේ ඔයාලා මෙන්න මේ පස්ස එකනේ ක්ලික් කරලා ඔයාලා කැමරා ගන්නවා මෙන්න මේ අයිකනේ ක්ලික් කරාට පස්සේ කැමරා වෙනවා මගේ. අර කැමරා වෙනවා අයියෝ කැමරා පේනවා සමාවෙන්න මම කැමරාව ඩිසේබල් කරා අයියෝ කමන්න මම ඒක ලයින් කරලා ගන්නම් හරි නේද මම ඒක බොද කරලා අයියෝ දැන් ඉතින් බෝත් කරන්න නැත්te බෑ කමන්නේ ඔයාලගේ PC එක දකින්න කියලා හිතනවා දැම්මත් මම බොද කරලා තමයි දාන්නේ ඔයාලා පෙන්නන දෙන්න අයියෝ මොකද මම PC එක පස්සේ දෙනවා දැන් තුල හරිනේ ඒ ටික තමයි තියෙන මූලිකම ටික දැන් අපි භාගයක් මේ ෆුල්ම වගේ හදාගෙන ඉවරයි ඒත්වනම් ඉතින් ඔයාලට මෙතන ස්ක්‍රීන් කරනකොට ඔයාලට මෙතන chat එක වලා ගන්න ඕන නම් මේ docs කියලා ෆයිල් එක ක්ලික් කරලා මෙතන තියෙනවා chat කියලා. හරිද? මේ chat කියන එක ඔයා ගන්නත් chat status මේකනේ. නෑ sorry. chat කියලා එකක් තියෙනවා. මේ chat කියන එක තමයි ඔක්කොම තියෙන්නේ. කො chat කියලා එකක් මෙතන ඔයාලගේ වෙන්න මම මොකක් කරේ මම ඉතින් ඉන්නේ. නෑ chat මම chat එක පෙන්නන්නේ නැහැ මම අරගෙන disable කරලා නේද මම දැන් login එක ලොකු ප්‍රශ්නයක් කරනවා login නැහැ නේද හරි පස්සේ ඉතින් අනිත් එච්චරයි තියෙන්නේ ඔක තමයි මූලික setups ටික ඉතින් ඔයාලා වීඩියෝ එක enjoy කරා කියලා හිතනවා මම subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්න ආදරය කියලා එන්න මම සතියේ